Welcome everyone, welcome to my channel. ඉතින් මම අද ආවේ මගෙන් ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නකට උත්තරයක් දෙන්න. ඒ තමයි මම කොහොමද English books කියවන්න පුරුදු වුනේ, කොහොමද මම English හදාගත්තේ. ඒව ගැන කියන්න තමයි මම ආවේ. හුලං සද්දේ හොඳටම ඇහෙනවා. කරදරයක් නම් සමා වෙන්න. ඉතින් මම කලින් මේ ස්ටෝරි එක කියලා තියෙනවා. උනට මම ස්පෙસિෆිකලි මම වෙනම වීඩියෝ එකක් අරගෙන කියලා නැහැ. මම ඉංග්‍රීසි හදාගන්න මූලිකවම හේතුනේ තමයි හැරි පොටර් සීරීස් එක. හැරි පොටර් ෆිල්ම් සීරීස් එක. එතකොට මම හිතන්නේ මම ග්‍රේඩ් 9 10 වගේ ඉඳිදි තමයි මම ඇත්තටම හැරි පොටර් මූවි සෙට් එක බලලා පස්වෙනි මූවි එක ආවා. ඊට පස්සේ පස්වෙනි මූවි එක ඉවර වෙන්නේ වෙන ලොකු ක්ලිෆ් හැංගර් එකකින් වගේනේ. ඉතින් එකෙන් පස්සේ මට දැනගන්න ඕන ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා තරම් කුතුහලය වැඩි වුණා. ඉතින් මම කලේ කාලේ මම පරිවර්තන සෙට් එක කියවගෙන ආවේ. ඒ වුණාට මට මතක විදිහට අබේ හේවාවසම් තමයි පරිවර්තනය කර හිටියේ. මට බැලුවේ මට අතන පොත් සෙට් එක දිනවා මතක නැහැ නම්. කොහොම හරි එයා නැති වුණා. නැති වුණාට පස්සේ ඊළඟ බුක් එක පරිවර්තනය කරලා එන්න පරක්කු වුණා. ඉතින් ඒ වුණාට මට ඒ තරම් ඉවසගෙන ඉන්න බැරි නිසා මම හොයාගත්තා හැරි පොටර් English book එක 6th book එකේ English version එක බා මේකේ size එක. ඉතින් කොහොම හරි මේක ගත්තට පස්සේ මට මතකයි මම මේක නිවාඩු කාලේ අරගත්තේ. අරගත්තට පස්සේ තිබ්බ ප්‍රශ්නේ තමයි මේ වගේ තියෙන අමාරු වචන. ඉතින් කොහොම හරි දැන් නම් මට මේකේ හොයන්න බෑ අමාරු වචන. මොකද දැන් මට එහෙම සාමාන්‍යයෙන් අමාරු වචන හම් වෙනවා අඩුයි පොත්වල. ඉතින් කොහොම හරි මේ බුක් එක ගත්තට පස්සේ මම කරේ මට දැනගන්න උවමනාව වැඩි නිසා හැරි පොටර්ට මොකද වෙන්නේ කියලා මම රෑ එළි වෙනකම් ලොකු ඒ කාලේ ඉන්ටර්නෙට් උත් එහෙම නැහැ යූස් කරන්න. ලොකු මල්ලසේකර ඩික්ෂනරියක් තියෙනවා. මම තාමත් එක ඇති. මෙච්චරක් විතර ලොකු ඩික්ෂනරිය තියාගෙන තව තනියම පොත් සෙට් එකකුත් අරගෙන අමාරු වචන හැම එකම ලියනවා. ඊට පස්සේ ඒකේ සිංහල තේරුම ලියනවා. ඔහොම ලිය මේ මුළු පොතම කියවුවා. මේක එතකොට මේකේ පිටු තියෙනවා 607ක්. කොහොම හරි ඉතින් මම මේ බුක් එක එහෙම කියව කොහොම හරි මට මතක විදිහට මම 120 තනිරුල් පොත් 3ක් විතර පිරෙන්න වචන ලිව්වා. ඉතින් කොහොම හරි හැබැයි මෙහෙමයි මම එක ලිව්වා කියලා මම හැමතිස්සෙම කියව පාඩම් කරන්න ගියේ නෑ. හැබැයි මම එක ලිව්වා. කොහොම හරි ලියලා ඒ වෙලාවේ තේරුම් අරගෙන කොහොම හරි ගිහිල්ලා අන්තිමට මම නොදැනුවත්වම මගේ vocabulary එක හැදිලා මම ඉතින් දන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ඒ පටන් ගැම්ම මම ටිකින් ටික ඉංග්‍රීසි බුක්ස් කියවන්න පටන් ගත්තා. මේ තරම් ලොකු ඒවා නෙමෙයි. වෙන පොඩි මට මතකයි තව ලස්සන බුක් සෙට් එකක් තිබ්බා. ඒක මං ගාව නෑ දැන් මම දීලා මගේ කසින්ස්ලට. ඊට පස්සේ කියවපු බුක් සීරීස් එකක් තමයි famous 5 book series එක. ඔයගොල්ලන්ට මතකද දන්නේ නැහැ. තාම සමහර වෙලාවට යනවා රූපවාහිනිය පන් පසිදුව කියලා. ඒක තමයි famous 5 book series එකේ හඬ කවපු සිංහලෙන් හඬ කවපු කතා ටික. ඉතින් ඒවා බලන්න හරිම ආසයි. ඉතින් ඒක නිසා කියවන්න පටන් ගත්තා. මේ බුක් සීරීස් එකේ පොත් 21ක් තියෙනවා. කොහොම හරි මම මේ පොත් 21ම මම හිතන්නේ බුක් ෆෙයා එකෙන් තමයි අරගන්න. ඇත්තම මතක නැහැ ඇත්තටම කොහෙන් ගත්තේ කියලා. මේකේ ගහලා තියෙන ජය බුක් සෙන්ටර් කියලා. අනිවාර්යෙන් නම්
BMS එකෙන් තමයි ගන්න ඇත්තේ. මොකද මම ඒ කාලේ වෙනකොට ජයා බුක් ෂොප් එකක් තියෙන තැනක්වත් දන්නේ නැහැ. BMS එකේ බුක් ෆෙයාර් එකට විතරයි යන්නේ. ඉතින් කොහොම හරි මම නාමත් ඔයගොල්ලෝ ඉංග්‍රීසි හදාගන්න try කරන අය නම් මම recommend කරනවා ඔයගොල්ලන්ට කියවන්න. ඔයගොල්ලෝ ගොඩාම පල්ලෙහා නම් ඉන්නේ middle grade books කියවන්න. middle grade books ඒ කියන්නේ Enid Blyton ගේ වගේ books. මොකද දැන් මේවායේ English simple English ඒ වුණාට simple මත් නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට දැන් මේකේ first sentence එක තියෙන්නේ few said Julian mopping his wet forehead. එතකොට සමහර කට්ටිය ඇයි mopping කියන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. සමහර අයට forehead කියන එක හිතා ගන්න බෑ. ඒ වුණාට ඇත්තටම මේකේ හරීම කියන්නේ අපේ ලංකාවේ level එක ගත්තාම middle grade book advance වැඩි වෙනවා සමහර වෙලාවට අපේ කට්ටියට. ඒ වුණාට ඇත්තටම කිව්වොත් ඒ රටවල් වලට අනුව බලද්දී ඒක ඇඩ්වාන්ස් නැහැ. ඒක නිසා රෙකමන්ඩ් කරනවා මිඩල් ග්‍රේඩ් බුක්ස් වලින් පටන් ගන්න කියලා. හැබැයි මේ වගේ මිස්ට්‍රි බුක්ස් එතකොට ඒ වගේ වෙන් පටන් ගත්තා නම් හොඳයි. මොකද කුතුහලයක් තියෙනවානේ. එතකොට ඇත්තටම ඔයගොල්ලන්ට ඒ කතාවට ආස හිතුණොත් ඔයගොල්ලෝ ඒක කියවගෙන යන්න try කරනවා. එතකොට ඒක නිසා තමයි මම කියන්නේ ඒ වගේ books කියවන්න කියලා. තව මට recommend කරන්න පුළුවන් book series එකක් තමයි කියවගෙන යන්න try කරන්න. Rick Riordan ගේ Percy Jackson and the Olympians book series එක. මම ඕන කෙනෙක්ට recommend කරනවා Rick Riordan ගේ ඕනම පොතක්. මොකද එයාගේ books හරිම funny. එතකොට ඔන්න බලන්න මේකේ first sentence එක Look, I didn't want to be a half-blood. If you're reading this because you think you might be one, my advice is close this book right now. Believe whatever lie your mom or dad told you about your birth and try to lead a normal life. මේ books හරිම funny. සමහර විට ඉතින් ඒක funny ගතිය තේරෙන්නේ ඉතින් ඕගොල්ලන්ට humor sense එකක් තියෙන්න ඕනත් ඇති. ඒ වුණාට මම highly recommend කරන author කෙනෙක් තමයි Rick Riordan කියන්නේ. හරිම කියන්න තේරෙන්නේ නැහැ. යාගේ books හරිම easy to read. කියවන්න ලේසියි ඇත්තටම. දැන් Harry Potter ගත්තත් ලොකු බරක් ඔළුවේ තියෙනවා. කියන්නේ ටිකින් ටිකේ කතාව යද්දී dark වෙනවා. මේවා එහෙම නැහැ. මේවා Percy Jackson ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඔන්න දැන් මේකේ මේ පළවෙනි පොත් සෙට් එකේ මම දැන් පොත් 5ක් තියෙනවා. මෙයාගේ පොත් ගොඩක් තියෙනවා. ඒ නිසා ඕන කෙනෙක්ට පටන් අරගෙන කියවන්න පුළුවන් මෙයාගේ පොත්. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ ඉංග්‍රීසි හදා ගන්න try කරන අය නම් මෙයාගේ පොත් අරගෙන try කරන්න. මොකද මේ book එකේ තියෙන්නේ ඔයත් එක්ක කතා කරන conversation එකක් යන විදිහේ book එකක් තමයි මේක. එතකොට දැන් ඔයගොල්ලන්ට පළවෙනි sentence ටිකෙන්ම තේරෙන්නේ නැති එයා කියන්නේ Percy තමයි මේක main character එක. Percy අපිට තමයි කතාව කියන්නේ. අපිත් එක්ක තමයි කතාව කරන්නේ. ගොඩක් වෙලාවට එයාගේ හිතෙන් බයිනේවා හරියම අපි අතක ඉන්නා වගේ අපි ආය කතාව බලනවා වගේ හරියම interactive book එකක් මේක. ඉතින් ඒක නිසා මම recommend කරනවා මේ book එකෙන් start කරන්න කියලා. මේක middle grade book එකක්. එවුනාට ඕන කෙනෙක්ට කියවන්න පුළුවන්. කියන්නේ age level එකක් නැහැ මේකට. එතකොට ඕගොල්ලෝ try කරලා බලන්න මේක කියවනර මම කිව්වා වගේ dictionary එකක් ගන්න, phone එක පැත්තකින් තියන්න. ඔන්න phone එකෙන් හෙලකුර දාගන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ chapter heading එක තියෙන්නේ I accidentally vaporized my pre-algebra teacher. මම accidentally මගේ algebra teacherව vaporize කළා දැම්ම වාෂ්ප කළා දැම්ම කියලා තමයි මේකේ පළවෙනි chapter heading එක තියෙන්නේ. ඉතින් එතනින්ම ඔයගොල්ලන්ට කුතුහලයක් එනවනේ. අතරම කුතුහලයක් තියෙන හිතා ගන්න බෑ මේකේ ඊගලවට එක එක දේවල් සිද්ධ වෙන්නේ. හැම තිස්සෙම මොකක් හරි දෙයක් වෙනවා. ඉතින් හරිම ඉන්ටරැක්ටිව් බුක් එකක්. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ ඉංග්‍රීසි හදාගන්න try කරනවා නම් Percy Jackson series එක පටන් ගන්න කියලා. මෙතන තියෙන මම මේ කියන books වලින් මේක විතරක් recommendation හැට අරගෙන මේක කියවන්න try කරන්න ඕගොල්ලන්ට ඊට පස්සේ මේ world එකත් එක්ක ඕන තරම් ඉන්න පුළුවන්.
පරිවර්තන කියවන එක නතර කරලා පොඩ්ඩක් ඔරිජිනල් බුක් එක කියවලා බලන්න කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ ඉංග්‍රීසි හදාගන්න තව හොඳ ජානර් එකක් තමයි ත්‍රිලර්ස් කියන්නේ. එතකොට මම සාමාන්‍යයෙන් ත්‍රිලර්ස් සල්ලි වලට ගන්නෙ නැහැ. මේ බුක් එක හොඳටම ප්‍රසිද්ධ වෙච්ච නිසා මම මේක ගත්තේ The Silent Patient by Alex Michaelides. එතකොට මේවයි තියෙන writing styles thriller කියන්නේ mysteries නෙමෙයි. mysteries ගත්තහම ඒවා ඔය දැන් අර අපි පොඩි කාලේ බලපු කතා තියෙන රෝසි ආච්චිගේ කතා අර ඒ වගේ කතා තියෙනවනේ. එතකොට ඔය නිකන් කාටුන්ස් වල තියෙනවද නිකන් මිස්ට්‍රීස් වගේනේ. ත්‍රිලර්ස් කියන්නේ ඔයගොල්ලෝ බලන ෆිල්ම්ස් තියෙන්නේ මොකක් හරි කාව හරි මරලා. එතකොට ඊට පස්සේ ගැන පරීක්ෂණේ පවත්වන. එතකොට කියන්නේ අර FBI CIA අර ඒ වගේ රිලේටඩ් ඒවා තමයි සාමාන්‍යයෙන් ත්‍රිලර් පැත්තට යන්නේ. කියන්නේ ඒකේ ත්‍රිල් එකක් තියෙනවා. කියවද ඒක දැනෙනවා. මිස්ට්‍රි එකක් විතරක් නෙමෙයි තියෙන්නේ. බයක් තියෙනවා. අර එහෙම දේවල් මට තවත් මේක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. I think මේ ත්‍රිලර් එකේ පළවෙනි sentences දෙකේ තියෙන මෙන්න I don't know why I'm writing this. That's not true. Maybe I do know and just don't want to admit it to myself. ඉතින් බලන්න මේවයි writing styles මම මේ කතා කරන්නේ. දැන් මේකේ writing style එක simple. එතකොට thrillers සාමාන්‍යයෙන් එහෙමයි. අර දැන් මම ඔයගොල්ලන්ට ෆැන්ටසිස් වගේ දෙයක් මෙතෙන්ට රෙකමන්ඩ් කරන්න යන්නේ නැත්තේ ඒකයි. ෆැන්ටසිස් දැන් මගේ මේන් ජානර් එක මම කියවන්නේ කැමති මේන් ජානර් එක තමයි ෆැන්ටසිස්. ඒකට ෆැන්ටසිස් වලින් කරන්නේ වර්ල්ඩ් එකක් ඒගොල්ලෝ බිල්ඩ් කරනවා. ඒ වර්ල්ඩ් එකට අදාළ වෙනම ලැන්ග්වේජ් එකක් තියෙනවා. වෙනම වොකැබුලරි එකක් තියෙනවා. වෙනමම ලෝකයක් තනිකර. එතකොට ඒකට ඇඩැප්ට් වෙන එක ඉංග්‍රීසිුත් අමාරු කෙනෙක්ට අමාරුයි. එන්නට ඔයගොල්ලන්ට ආස නම් ඒක කරන්න පුළුවන්. එන්නට දැන් මේවා ත්‍රිලර්ස් තියෙන්නේ තනිකරම මේ ලෝකේ. එතකොට මේවත් එකේ මේ කොහේ හරි රටක තියෙන. එතකොට කොහේ හරි රටක වෙච්ච මිනිමරුමක් අර මොකක් හරි දෙයක්. එතකොට ඒ වගේ දෙයකට දැන් ඔයගොල්ලෝ ෆිල්ම්ස් ඉංග්‍රීසි මූවීස් බලද්දී ෆයිට් සීක්වන්ස් එහෙම තියෙන එකක් බලද්දී අර ඇඟට ත්‍රිල් එකක් එනවා නිකන් ඇඩ්‍රිනලින් වැඩි වෙනවා වගේ. I don't know whether you feel like that. I think අර දැන් ඒ වගේ බුක් එකක් කියවනකොට ඊළඟට මොකද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ අන්නේ කුතුහලෙ. මොකද ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලට ආස නැත්තම් පොත් කියවන්නත් ආස නැත්තම් කොහොමද බලෙන් ඉංග්‍රීසි හදාගන්නේ? එහෙනම් ඔයගොල්ලෝ ආස මොකක් හරි දෙයක් එතෙන්ට එකතු වෙන්න. ඒකයි මම කියන්නේ ත්‍රිලර්ස් හොඳයි කියලා. ඒත් මතක තියාගන්න. ඔයගොල්ලෝ එක බුක් එකක් හරි ගියේ නැහැ කියලා අතෑරලා ඒ මුළු ජානර් එකම අයින් කරන්න එපා. දැන් මම මෙයාගේ බුක් එක කියුවා. මම ලීසා ජෙල්ගේ බුක් එකක් කියුවා. එයා ත්‍රිලර්ස් ලියන්නේ. ඒ වුණාට මට ඒක හොඳටම බෝරින්. ඉතින් මම ඒක කියුවේ නැහැ. ඒ මට ඉංග්‍රීසි බැරිවද? නෑ. ඒ වුණාට මට ඒ පොත් එකේ රයිටින් ස්ටයිල් එක හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ try කරන්න ඕනේ. බුක් එකක් ගත්තාම first paragraph එක විතරක් කියවලා බලන්න. ඒ writing style එක ඔයාලට හරියනවද? ඒ writing style එක හරියනවා නම් ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් දවසට paragraph එක ගානේ හරි කියවලා ඊළඟට මොකද වෙන්නේ කියලා කුතුහලයක් තියෙන බුක් එකක් කියලා ඉංග්‍රීසි හදාගන්න. අන්තිමට මම රෙකමන්ඩ් කරන්න යන ජානර් එක තමයි romance. ඉතින් සාමාන්‍යයෙන් මට ස්ට්‍රෙස් එක වැඩි වෙච්ච වෙලාවට මම කියවන ජානර් එකක් තමයි romances කියන්නේ. මොකද romances කියන්නේ හරිම fast reads. මේවා තියෙන්නේ මේ ලෝකේ. normal day to day life එකේ කතා කරන language එක, කතා කරන conversations ඒවා තමයි මේ books වල ගොඩක් තියෙන්නේ. දැන් මේ book එකේ මේ authorගේ දෙයක් තමයි මේ author තනිකරම STEM related ඒ කියන්නේ science, technology, engineering අර ඒ වගේ related field වල ඉන්න කට්ටිය ගැන තමයි romances ලියන්නේ. දැන් එතකොට මම මේ field එකේ ඉන්න නිසා
මට ඒක හරිම වෙනමම ෆීලිං එකක් දෙන හරිම ඉන්ටරැක්ටිව් බුක් සෙට් එකක්. එතකොට මේකේ තියෙන්නේ චෙස් ප්ලේයර්ස්ලා දෙන්නේ කෙනෙකුට අර රොමෑන්ස් එකට අමතරව තව මොකක් හරි කික් එකක් තියෙනවා. ඒවා කියවල. ඉතින් සමහර දැන් රොමෑන්සස් නම් ගොඩාක් ලෙවල්ස් තියෙනවා. ඉරොටිකා තියෙනවා. අර එක ඒවා තියෙනවානේ. එතකොට තමන් කැමති දැන් ඔයගොල්ලෝ රොමෑන්ස් ෆිල්ම්ස් බලන කට්ටිය නම් එතකොට ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන්ගේ රොමෑන්ස් වලට ඔයගොල්ලන්ගේ තියෙන කැමැත්ත මොන වගේ වඩද කැමැත්ත තියෙන කියලා. එතකොට දැන් ඒ වගේ ෆිල්ම් එකක් බලලා ඉවරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆිල්ම් එකේ ටයිටල් එක සර්ච් කරලා බලන්න. එතකොට සර්ච් කරාම එනවා එයා මොන කැටගරි එකටද අයිති වෙන්නේ. ඒක ඉරොටිකා එකක්ද නැත්නම් සස්පෙන්ස් රොමෑන්ස් එකක්ද. අර ඒ වගේ ඒගොල්ලන්ගේ එනවා මොකටද අයිති කියලා. එතකොට ඒකට අයිති බුක් එකක් කියවන්න. එතකොට ඕගොල්ලන්ට අර එකම එක ගොඩක් අයට මම දන්න තරමින් 100ට දශම ගාණක් 1 ගාණක් වගේ තමයි ඉන්නේ බුක් එකක් කියවද්දී මවා ගන්න බැරි කට්ටිය. සාමාන්‍යයෙන් ඒක ලෙඩක්. කියන්නේ ඒක සයන්ටිෆිකලි වාක්ත ලෙඩක්. සමහර අයට පොඩ්ඩක් මවා ගන්න බෑ. දැන් සාමාන්‍යයෙන් normally මට නම් බුක් එකක් කියවනවා කියන්නේ තනිකරම මූවි එකක් බලනවා වගේ. හැබැයි මම මූවි එක බලනවට වඩා මම ඒකට නිකන් ඇබ්සෝබ් වෙලා වගේ යනවා. මොකද මම කැරක්ටර්ස් මවාගෙන එතකොට ඒ වෙලාවේ හුලගම යන පැත්තේ ඉඳන් ගස් කොළන් තියෙන කොහොමද අර කියන්නේ ෆිල්ම් එක බලනකොට තනිකරම කැරක්ටර්ස් දෙකට නේ ඒ උනට පොත කියවද්දි ඒ වටපිටාවේ ධම්ම මැවෙනවා. මෙන්න මේ කලර් එක මෙන්න මේක දැන් මෙතන ඉන්නේ. අර නැත්තම් අපි සාමාන්‍යයෙන් ඒකයි ළමයින්ට කියන්නේ ළමයින්ට ඉස්සෙල්ලාම හුරු කරවන්න එපා ෆෝන් එක ටීවී එක ළමයින්ට පොත් හුරු කරවන්න. මොකද ඒගොල්ලන්ගේ ඉමේජිනේෂන් පැටර්න් එක හැදෙනවා. එතකොට ඒගොල්ලෝ ඉමේජින් කරනවා මෙන්න මෙතන මෙයා උනට අපි ටීවී එකක් බලද්දි ෆෝන් එකෙන් දෙයක් බලද්දි අපිට ඉමේජින් කරන්න දෙයක් නැහැ. ඒක ඔටෝමැටිකලි ඔයගොල්ලන්ට ඉස්සරහාම තියෙනවා. එතකොට කිසි දෙයක් ඉමේජින් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අර කිසිම ඉන්ටරැක්ටිව් දෙයක් නැහැ. දැන් මම කී හිටිය වෙන දෙයක් නේ කොහොම හරි රොමෑන්ස් කියන්නේ හොඳ ජානර් එකක් ඕගොල්ලන්ට ඉංග්‍රීසි හදාගන්න. මොකද මම කලින් කිව්වා වගේ මේවා හරිම සිම්පල් විදිහට තියෙනවා. ඉතින් බලමු මේකේ තැනක් කියලා. බලන්න මෙන්න මේ. She leaves on Wednesday after stopping by my place to say goodbye. I just figured it'd be different. බලන්න දැන් she leaves on Wednesday after stopping by my place to say goodbye. ඉතින් ඕක day to day life එකේ වෙන දෙයක් නේ. ඔයගොල්ලෝ shopping කරනවා. ඔයගොල්ලෝ යාළුවෝ හම්බ වෙනවා. bye කියනවා. ඉතින් day to day life එකේ දේවල් අදාළ වෙන English words vocabulary එක හදාගන්න මේක හොඳ මෙතඩ් එකක්. ඉතින් මගෙන් ඇත්තටම මේක රික්වෙස්ට් කරව නිසා හදපු වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එක හදන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි. ඉංග්‍රීසි කොහොමද හදාගන්නේ කියලා ගොඩාක් අය අහන නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. මට මතකයි මගේ සර්ලා ඉංග්‍රීසි උගන්වද්දි දැන් normally spoken English class එකකට ගියාම කරන දේ තමයි ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. ඔයගොල්ලෝ ගිහලා තියෙනවද? මම spoken English class එකට හරි මාසයි. මොකද ඒකේ ගොඩක් කරන්නේ සින්දු කියන එක. හර ඒ වගේ දේවල් කරන්නේ. එතකොට ඒගොල්ලෝ හුරු කරපු දෙයක් තමයි English songs කියන්නේ කියන එක. ඔයගොල්ලෝ ගොඩක් සිංහල සින්දු අහනවා. එතකොට සිංහල වලින් හිතන්නේ සිංහලෙන් නේද? ලංකාවේ මිනිස්සුන්ට සිංහල පුළුවන් වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට මම කියන්නේ English song එකක් අහද්දී ඔයගොල්ලෝ lyrics එක පොඩ්ඩක් ඒක අහලා බලන්න. ඒ කියන්නේ lyrics එක දිහා බලාගෙන ඒකට අහුම්කම් දෙන්න. එතකොට ඔයගොල්ලන්ට කලින් ඇහිච්ච නැති වචන එතන තියෙනවා කියලා පේනවා. ඒක හොඳ මෙතඩ් එකක් English හදාගන්න. මොකද ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔටෝමැටිකලි වෙන සින්දුවල ඒ වචන ඇහෙන්න ගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නේම නැතුව ඔයගොල්ලන්ට ඒ වචන කනට හුරු වෙලා ඔයගොල්ලෝ දන්නේම නැතුව ඒක ඔයගොල්ලන්ගේ හිතට ගිහලා. එතකොට ඒක දන්නේම නැතුව කටින් පිට වෙන්න තියෙන chance එක වැඩි. තව එකක් තමයි ඔයගොල්ලෝ බුක් එකක් කියවනවා වුණත්
ඒ බුක් එකේ ඔඩියෝ බුක් එක හොයාගන්න පුළුවන් නම් ඒ බුක් එකත් එක්ක පැරලල් කියවන්න. සාමාන්‍යයෙන් මම නම් ඔඩියෝ බුක්ස් වලට එච්චර කැමති කෙනෙක් නෙමෙයි. මොකද අර මම බුක්ස් කියවද්දී මම ඒ කැරක්ටර්ස් වලට වෙනම කටහඬක් දෙනවා. ඒක I don't know how to explain it. ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. එතකොට එයාගේ කැරක්ටර් එක මැවෙද්දි මට එයාට අදාළ වෙනම කටහඬක් මැවෙනවා. එයා කතා කරන ස්ටයිල් එකක් තියෙනවා. කතා කරන ස්පීඩ් එකක් තියෙන. දැන් ඒ වගේ මම මවා ගන්න කෙනෙක් නිසා මට අර ඔඩියෝ බුක් කියන දෙයට මම කැමති නෑ. මොකද ඒක හැදිච්ච දෙයක්. මම ඒකට කැමති නෑ. I think it's not engaging to me. But for you all, since you are trying to learn English, it would be better if you can find audiobooks and try reading with that. එක එකක්. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ දවසට පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එක කියවන්න try කරන්න. දැන් ඔයගොල්ලන්ට නම් කැම්පස් ළමයිට නම් course materials වල course materials කියන්නේ හරිම dry books. කියන්නේ text books කියන්නේ හරිම dry versions. එතකොට මට degree එකේ first class එකක් තියෙන කෙනෙක්. මම ඉගෙන ගත්තේ දැන් මම නම් ගොඩක් බයොලොජි වගේ කරේ. එතකොට මම සාමාන්‍යයෙන් දෙයක් මතක තියාගන්නේ පික්චර් එකකින්. එතකොට දැන් සතෙක් ගැන මට කැරක්ටරිස්ටික්ස් පාඩම් කරන්න තියෙනවා නම් මම ඉස්සෙල්ලාම කරන්නේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා එයාගේ පික්චර් එකක් ඉමේජ් එකක් හොයාගන්න. ඉමේජ් එක හොයාගෙන ඊට පස්සේ එයාට අනුව තමා මම characteristics මතක තියාගන්න පිච් එකට අනුව. අනිත් එක ඔයගොල්ලන්ට ඉංග්‍රීසි අමාරුවෙන් ඔයගොල්ලෝ පාඩම් කරන කට්ටිය නම් මතක තියාගන්න. මොලේ කියන්නේ හැමතිස්සෙම patterns මතක තියාගන්න කැමති එක්කෙනෙක්. එතකොට patterns මතක තියාගන්නවා නම් දැන් ඔයගොල්ලෝ මොකක් හරි පාඩම් කරනවා කියමු මේකේ 10 points තියෙනවා කියමු. එතකොට මේ 10 points පොතේ තියෙන පිළිවෙලටම වෙන්න ඕනේ නැහැ. ඒක වෙන කෙනෙක්ට බැලුවාම පිළිවෙලක් තියනවා වෙන්න ඕනෙත් නැහැ. එනකොට ඕගොල්ලෝ කියවනකොට ඒකේ මොකක් හරි ඕගොල්ලන්ට පැටර්න් එකක් පේනවා නම් කියන්නේ ඕගොල්ලන්ගේ day to day life එකට related විදිහට හරි මොකක් හරි joke එකක් හරි මොකක් හරි පේන related දෙයක් තියෙනවනේ අන්න ඒ පිළිවෙලට ඒ points 10 එකේ ඉඳන් 10 වෙනකන් ඕගොල්ලෝ මාක් කරලා පොතේ තියෙන පිළිවෙලට නෙමෙයි ඕගොල්ලන්ගේ මයින්ඩ් එකට ලේසියෙන් යන පිළිවෙල. දැන් මට නම් සාමාන්‍යයෙන් ඕනම දෙයක මට අදාළ පැටර්න් එකක් තියෙනවා. සමහර වෙලාවට ඉඳන්ම පැටර්න්ස් 10ක් තියෙන. සමහර වෙලාවට මට හැමතිස්සෙම හතරවෙනි පොයින්ට් එක ෂෝට් සෙන්ටෙන්ස් එකක් තියෙන එක තමයි මතක හිටින්නේ. හයවෙනි සෙන්ටෙන්ස් එක ලොන්ග් සෙන්ටෙන්ස් එකක් තියෙන එකක් මතක හිටින්නේ. එහෙම මගේ පැටර්න් එකක් තියෙනවා. එතකොට ඒකෙන් මතක තියාගන්න පුළුවන්. ඉංග්‍රීසි අමාරු වුණාට එක වචනයක් මතක තියාගන්න ඒ සෙන්ටෙන්ස් එකට අත. මේන් වර්ඩ් එක. ඒක වට කරගෙන ඔයගොල්ලෝ සිම්පල් ඉංග්‍රීසි වලින් ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තවත් ඉංග්‍රීසි අමාරු නම් පාඩම් කරනකොට මොනවද කරන්න පුළුවන්? මම කලින් කිව්වා වගේ ඉමේජ් එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම කලින් කිව්වා 10 points තියෙනවා. ඒක ඔයගොල්ලන්ට අදාළ විදිහට පිළිවෙලට හදා ගන්න. හරි. එතකොට කොහොමද ඒවා දැන් මතක තියාගන්නේ? ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ පළවෙනි පොයින්ට් එක තියෙනවනේ. ඒක පාඩම් කරන්න. ඒක පාඩම් කරන්න. ඒක හරියටම මතකෙ හිටියට පස්සේ දෙවෙනි පොයින්ට් එක පාඩම් කරන්න. දෙවෙනි පොයින්ට් එක පාඩම් කරලා ආයෙ ආපස්සට යන්න. එක මතකද කියලා බලන්න. එක ඊපස්සේ ආයෙත් දෙක මතක් කරගන්න. 1 2 දෙකම මතක නම් තුන්වෙනි පොයින්ට් එකට යන්න. තුන්වෙනි පොයින්ට් එක පාඩම් කරන් ආයෙ ආපස්සට දෙක කියන්න. ඊපස්සේ එක කියන්න. ආයෙ එක කියන්න, දෙක කියන්න, තුන කියන්න. ඊට පස්සේ හතර කියන්න. ඊපස්සේ 4 3 2 1 1 2 3 4. අන්න එහෙමයි මෙමරි එකට දාගන්න. මේ ටුට්ට එක්ක බෑනේ මම මේ සීරියස් කතාවක් ඔයගලන්ට කියනකොට ටුටුව දන්නවද දන්නේ ඔයගොල්ලෝ නැචරල් සයන්ස් ෆැකල්ටි එකෙන් මම අරගෙන හැමදේම කෑ ගහනවා. ඉතින් මම කිව්වා වගේ ඉංග්‍රීසි අමාරු වුණාට ඒවා ඔයගොල්ලෝ පිළිවෙලකට මොළයට දාගත්තොත් මහන්සි වෙලා ඒක මතක තියාගන්නවා.
මේ බ්‍රේන් එක. හරිද? මම එක්සෑම් ලියනකොට අමාරුවේ වැටිලා ඉන්න කට්ටියට තමයි මේ වීඩියෝ එක ඇත්තටම හැදුවේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකකින් වැඩක් වෙන්න ඇති කියලා. තව මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා subscribe කරලා මාත් එක්ක කතා කරන්න. එහෙනම් අනිත් දවසේ හම්බෙමු මගේ vlog එකේ. bye. In the midnight glow where the stars align, we lose ourselves in the rhythm divine. Underneath the sky painted with dreams, we're chasing the echoes of silent screams, caught in the spell of the cosmic night.